Welcome to the Heavenly Church, Sri Lanka. යේසු පීඨය හැමෝටම ඉතින් Heavenly Church ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අලුත් වැඩක් පටන් ගත්තා. ඕගොල්ලෝ සමග සජීවීව ඕගොල්ලෝගේ අපි ගෙදෙට්ට එනවා. ඉතින් ඕගොල්ලෝ බලයි අපි ගෙදෙට්ට එන්නේ කොහොමද කියලා. ඉතින් අපි සජීවීව අපේ নমස්කාර කාලය සූදානම් කරලා තිනවා. ඒ වගේම ඉරු දින වගේ අපි වචනයක් ඕගොල්ලෝ සමග බෙදා ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් සෑම බදාදා දිනකම රාත්‍රී 7:30ට සෑම සතියකම බදාදා දින රාත්‍රී 7:30ට අපි ඕගොල්ලෝ සමග සජීවීව එකතු වෙන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් අපි ගෞරවයෙන් ආරාධනා කරනවා ඕගොල්ලෝ අපිත් සමග එකතු වෙලා මේ নমස්කාර කාලයේ සමග දෙවියන් වහන්සේට ලං වෙනවා කියලා අපි හිතනවා. ඉතින් ඕගොල්ලෝ අපත් සමග එකතු වෙන්න. හොඳයි ඉතින් අපි උන්වහන්සේට තව දුරටත් নমස්කාර කරන්න යනවා. ඉතින් අපි උන්වහන්සේගේ ඉදිරියේ පළමුවෙන්ම අපි උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලිමු. මන්ද නැතහොත් අපිට උන්වහන්සේගේ ඒ අභිමුඛයේ කරා යෑමට අපහසුයි. අපේ සිත් සිතුවිලි අපි උන්වහන්සේ ඉදිරියේ කියලා අපි උන්වහන්සේගේ ඉදිරියේ මේ රාත්‍රී කාලයේ පසුතැවිලිමු. අපි උන්වහන්සේට ගායනා කරමු. මගේ දුර්වලතන් කියනා ওই ගීතිකාව ගායනා කරමින් අපි උන්වහන්සේ ඉදිරියේ මේ රාත්‍රී කාලයේ පසුතැවිලිමු. මගේ හදවත දැන් පවිත්‍ර කරමැනවී වහන්සේ අපිව පවිත්‍ර කරන මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ දෙහි සේදුව වෙනවී වහන්සේගේ ලේවලින ඔබේ පවිත්‍ර කරන ඔබේ පියාණන් සේදුව වෙනවී මගේ දුර්වල දැන් පවිත්‍ර කළමැනවී මගේ හදවත දැන් පවිත්‍ර කළමැනවී මගේ මනසේ කිලිටි දැන් ඔබ අකමැති සිතුවිලි දැන් ඔබේ ලේ ස්වාමීන් වහන්සේගේ සේදුව මැනවී ඔබේ ලේ සේදුව මැනවී මා බලනානේ ඔබලෙන් පවිත්‍ර කරන්න සෝදන් ස්වාමී අපේ කිලික් කරනවා ඔබ වෙත ඔසවන මා දැන් පවිත්‍ර කරන්න මගේ පියාණන් මා බලනානේ ඔබලෙන් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැන් පවිත්‍ර කරන්න සබන්දිවතුන් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මගේ දුර්වල දැන් පවිත්‍ර කරමැනවී මගේ හදවත දැන් පවිත්‍ර කරමැනවී ස්වාමීන් වහන්සේගේ මගේ මනසේ කිලික් කරනවා පවිත්‍ර කරන ස්වාමීන් මේ රාත්‍රී කාලයේ සිතුවිලි වහන්සේගේ සෙනඟ පවිත්‍ර කරන ස්වාමීන් මේ රාත්‍රී කාලයේ සේදුව වෙනවී ඔබේ ලේ සේදුව වෙනවී ඔබේ ලේ මා බලනානේ ස්වාමීන් වහන්සේ ලෙවලින් පවිත්‍ර කරන ස්වාමීන් බලනානේ ඔබලෙන් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැන් පවිත්‍ර කරන්න මා බලනානේ ඔබලෙන් පවිත්‍ර කරන්න ඔබ වෙත ඔසවන මා දැන් පවිත්‍ර කරන්න මගේ දිසවන් දිවතොල් හදවත පවිත්‍ර කරන්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න මේ රාත්‍රී පවිත්‍ර කරන ස්වාමීන් වහන්සේගේ පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නමදින්න පවිත්‍ර
පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නවතින්න පවිත්‍ර සිතකින් යේසුනි ඔබ නවතින්න ස්තුති ස්වාමීනි වහන්සේට ස්වාමීනි සියලු මහිමය සියලු ගෞරවය දෙනවා මගේ පියාණනි ස්වාමීනි වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලින් ස්වාමීනි අපේ කෙනෙක්නාව මේ රාත්‍රී කාලේ පවිත්‍ර කරපු නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ පියාණනි ඕ මහිමය වේවා නමස්කාර වේවා අප උන්වහන්සේට මේ රාත්‍රී කාලේ තවත් අප උන්වහන්සේ මේ රාත්‍රී කාලේ ඔසවමින් අප උන්වහන්සේව මේ රාත්‍රී කාලේ නමස්කාර කරමු ස්වාමීනි අපි ඔබ වහන්සේට බාර වෙනවා අපි උන්වහන්සේට කියමු අපි ඔබ වහන්සේට බාර වෙනවා ස්වාමීනි අපේ පව් ඔබ වහන්සේගේ ලේවලින් සෝදන්න කියලා අප උන්වහන්සේට කියමු ඕ ස්තුති ස්වාමීනි සම්මග සිටින දෙවිඳා යෙහෝවා ශම්මා අප සම්මග සිටින දෙවිඳා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා Yehovah Shammah Yehovah Shammah Yehovah අපේ කෙනෙක්නා මේ රාත්‍රී කාලේ අතගසන්න මගේ පියාණනි ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ ඔබ මා සමග සිටින නිසා අද මා ජීවත් වන්නේ යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා මේ රාත්‍රී කාලේ ආශිර්වාද කරන්න මගේ පියාණනි යෙහෝවා ශම්මා තනිවීමා හැඬුවේදේ ඔබයි මා තනි නොකළේ ස්වාමීනි වහන්සේ පවතින මගේ පියාණනි ඔබයි මා පනි නොකළේ යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා ශම්මා යෙහෝවා
අපත් සමග සිටින නිසා අපි වහන්සේට මේ රාත්‍රී කාලේ ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේ අපට ආශිර්වාද කරපු නිසා අපි වහන්සේට මේ රාත්‍රී කාලේ ස්තුතිවන්ත වෙනවා මගේ පියාණන්. ස්වාමීන් වහන්සේ අපත් සමග සිටපු නිසා අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. ස්වාමීන් වහන්සේ ස්වාමීන් අපව තනි නොකර නිසා අපි වහන්සේට මේ රාත්‍රී කාලේ ස්තුතිවන්ත වෙනවා මගේ පියාණන්. ස්වාමීනි මේ නමස්කාරය වහන්සේට පමණයි මගේ පියාණන්. ස්වාමීන් වහන්සේට ස්වාමීනි මේ රාත්‍රී කාලේ සියල්ලක් බාර කරනවා මගේ පියාණන්. ස්වාමීනි මේ සජීවීව බලන් සිටින ස්වාමීනි සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ ස්වාමීන් අත ගසපු නිසා උන් ආලේප කරපු නිසා වහන්සේට ස්තුතිවන්ත වෙනවා මගේ පියාණනි. ස්වාමීන් වහන්සේට ස්වාමීනි මේ සියල්ලක් බාර කරනවා මගේ පියාණනි. වහන්සේට සියලු මහිමය දෙනවා මගේ පියාණනි. වහන්සේට සියල්ලක් නිසා ස්තුතියි මගේ පියාණනි. යේසුස් වහන්සේගේ මුතුන් නාමයෙන් ආමෙන්. හොඳයි අපි ලස්සන අනර්ග නමස්කාර කාලයකට ඇතුල් වුණා. සහෝදර කෙවින් සහ සහෝදර කලන සමග ඉතින් දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ අනර්ග සන්ධ්‍යා කාලය නිසා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේගේ වචනය මේ කාලයේදී බෙදා ගන්න දුන්නා වූ කරුණාව නිසා. මදුන් වහන්සේ ඔබත් මාත් සමග ජීවමානව උන්වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරනවා. උන්වහන්සේ ජීවමානව ඉන්නවා. ඉතින් අද දවසේ විශේෂයක් තියෙනවා. මම ඔබත් සමග දේශනාවක් කරන්න ආවේ නැහැ. මම ඔබත් සමග විවාදයක් කරන්නට ආවේ නැහැ අද දවසේදී. ඉතින් ඇත්තටම අද දවසේදී මට හිතුණා එකම එක වචනයක්, එකම එක බයිබල් පදයක් යේසුස් වහන්සේ ඔයාට මට දෙවියන් වහන්සේ කිව්වා එක පණිවිඩයක්. මම අන්තර්ජාලේ අපිත් එක්ක ලයිව් එකේ ඉන්නව අයත් එක්ක බෙදා ගන්න මම කැමතියි. මොකද වර්තමානයේ පවතිනා වූ තත්ත්වයේ දේශ බැලුවොත්, වර්තමානයේ අපි ගමන් කරන දිශාව බැලුවොත්, උදාහරණයකට ගමු සමාජය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, ලෝකය වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම අපි ගමු. මේ සෑම දෙයක්ම ගත්තාම හරිම අමාරු කාලයක් තමයි පේන්නේ. හරිම විනාශකාරී කාලයක් තමයි පේන්නේ. හරිම ජීවත් වෙන්න අමාරු, ජීවිතේ ගෙට ගහගන්න අමාරු කාලයක් තමයි අද ලෝකේ දෙස හැරුණාම ලෝකේ දැක්කම අපිට පේන්නේ. අපි කොහොමද මේකෙන් ජීවත් වෙන්නේ? අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? ඔබ දන්නවද යොහන් සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 33 වන පදේ මෙන්න මෙහෙම කියනවා. කොහොමද දන්නවද? කොහොමද දන්නවද? මා තුල නුඹලාට සමාදානිය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයේහි නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වෙයල්ලා මම ලෝකයෙන් ජයගතිමි. ලෝකේ පීඩා නුඹලාට තිබේ. මම ලෝකයෙන් ජයගතිමි. කවුද මේ කියන්නේ? කවුද කියන්නේ? කවුද ජයගත්ත කියලා කියන්නේ කවුද? යේසුස් වහන්සේ. යාළුවෙක් නෙවෙයි, වෙන කෙනෙක් නෙවෙයි. ලෝකේ පීඩා තියෙනවලු. ජයගත්ත කියලා කියනවා යේසුස් වහන්සේ. අද වර්තමානයේ සමාජය ගත්තාම අපිට ගොඩක් අමාරුයි මේ ලෝකේ පීඩා වලින් ගැලවෙන්න. මේ ලෝකේ දේවල් වලින් අපිට ගැලවෙන්න. ලෝකේ පීඩාවල් තියෙනවා, කම්කටොළු තියෙනවා, එපා වීම තියෙනවා, දුර්වලකම් තියෙනවා, දාලා යන්න හිතෙනවා, දමලා ගහන්න හිතෙනවා, ජීවිතේ නැති කරගන්න හිතෙනවා, ගඟට පනින්න හිතෙනවා, කෝච්චියේ බෙල්ල තියන්නත් හිතෙයි, එල්ලිලා මැරෙන්නත් හිතෙයි. ලෝකේ නුඹලාට පීඩා තියෙනවා. මේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ. අහස පොළව මැව්වා වූ දෙවියන් වහන්සේ තමයි මේ කියන්නේ. ලෝකේ මැව්ව, විශ්වයේ මැව්ව දෙවියන් වහන්සේ තමයි මේ කියන්නේ. ලෝකේ උගලන්ට පීඩා තියෙනවා කියලා. ලෝකේ උගලන්ට පීඩා තියෙනවා කියලා. නේ? අපි හිතන්නේ ගොඩක් වෙලාවට අපි දෙවියන් වහන්සේව අදහන පුද්ගලයෝ විදියට, අපි දෙවියන් වහන්සේව නමස්කාර කරනවා පුද්ගලයෝ විදියට. අපි හිතන්නේ ගොඩක් වෙලාවට අපිට පීඩාව එන්නේ නැහැ. පීඩාව කියන්නේ අපිට එන්න විදිහක් නැහැ. අපි යේසුස් වහන්සේ අදහනවා කොහොමද අපේ ජීවිතේට පීඩාව එන්නේ? කොහොමද අපේ ජීවිතේට කම්කටොළු වෙන්නේ? කොහොමද අපේ ජීවිතේට මේ වගේ දේවල් ඇතුල් වෙන්නේ කියලා අපි කල්පනා කරනවා. පාස්ටර්ට කියලා අපි යාඥා කරගන්නවා. ඉරිදට අවිල්ලා අපි නමස්කාර කරනවා. ගොඩක් වෙලාවට අපි එන්නේ සභාවට මොන පරමාර්ථයක් උදෙසාද? මොන පරමාර්ථයක් උඩද? අපි ගොඩක් වෙලාවට සභාවට එන්නේ අපිට කියලා දෙයක් ලබා ගන්න. හැබැයි අපි අවංකව යේසුස් වහන්සේට ආදරය කරලා උන්වහන්සේට ප්‍රේම කරන හින්දාද අපි සභාවට එන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට චර්ච් එකට එන්නේ දෙවියන් වහන්සේගෙන් අපිට දෙයක් ලබා ගන්න ඕනේ හින්දා.
අපෙන් දෙයක් දෙවියන් වහන්සේට දෙන්න ඕන හින්දා නෙවෙයි. ලෝකේ අපිට පීඩාව තිබෙනවා. ලෝකේ අපිට ප්‍රශ්නේ කරදරේ තියෙනවා. දැන් ගොඩක් වෙලාවට හිතනවා ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ සංසුන් ජීවිතයක්. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ රෝසමල් යහනාවක අඩිය තියන්නා වූ ජීවිතයක්. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ අපි ගීතිකාවක් ගායනා කරා මගේ දුර්වල තැන්. අපි කලන සහෝදරයයි කෙවින් සහෝදරයයි ගායනා කරා. මගේ දුර්වල තැන් පවිත්‍ර කළ මැනවි. යෙහෝවා ශම්මා ඔබ මා සමග සිටින්නව දෙවියන් වහන්සේ. ඔව් දෙවියන් වහන්සේ අපිත් සමග ඉන්නවා. දෙවියන් වහන්සේ අපිත් සමග ඉන්නවා. නේ? ඉන්නවද? ඉන්නවා. දෙවියන් වහන්සේ අපිත් සමග ඉන්නවා. ආමෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ අපිත් සමග ඉන්නවා. හැබැයි යේසුස් වහන්සේ කියනවා ලෝකයේ නුඹලාට පීඩා තිබේ නමුත් ධෛර්යවත් වෙයල්ලා මම ලෝකයෙන් ජයගතමි කීසේක. මම ලෝකයෙන් ජයගතමි කීසේක. ලෝකයෙන් ජයගතමි කීසේක. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ පීඩාවක් තුල ගමන් කරන්නා වූ ජීවිතයක් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ පීඩාවක් තුලින් ගමන් කරන්න ඕනේ. මොකද යේසුස් වහන්සේම ගමන් ගත්තා. යේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වෙන්නා වූ කාලය තුල යේසුස් වහන්සේට ප්‍රශ්න කරදර පරීක්ෂාවල් වේදනාව හිත් රිදීම් ඒ හැම දෙයක්ම ආවා. හැබැයි යේසුස් වහන්සේ කියනවා ලෝකයෙන් මම ජය ගත්තා කියලා. අපිට කියනවා ඒ හැම දෙයක්ම තුලින් ගමන් කරන්න කියලා. ඒ හැම දෙයක්ම තුලින් ගමන් කරන්න කියලා. ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ සංසුන් පාරක් නෙවෙයි. සභාවට ආපුවම සභාවෙත් දේවල් වෙනවා. එළියට ගිහුවම එළියෙත් දේවල් වෙනවා. පවුලට ගිහුවම පවුලෙත් දේවල් වෙනවා. කොහෙද අපිට සංසුන් තත්වයක් උදා වෙන්නේ? කොහොමද අපි සංසුන් වෙන්නේ කියලා අපි ගොඩක් වෙලාවට කල්පනා කරනවා. අපි කොහොමද සංසුන් වෙන්නේ? අපිට සංසුන් වෙන්න බෑ. හැබැයි යේසුස් වහන්සේ කියනවා මම ඉවසුවා. කවුද කියන්නේ? යේසුස් වහන්සේ කියනවා මම ඉවසුවා. මම එකෙන් ජය ගත්තා. කවදාවත් ඔබ මතක තියාගන්න හොඳට. කරන්න බැරි දෙයක් දෙවියන් වහන්සේ දෙන්නෙත් නැහැ. කරන්න පුළුවන් දේවල් තමයි මිනිස්සුන්ට දෙන්නේ දෙවියන් වහන්සේ. අද වර්තමානයේ මිනිස්සුන්ට ගත්තොත් මොන වගේ දේවල් දෙන්නේ නේ? ආර්ථිකය, රෝග, පෞල් ගැටලු, අසාර්ථකත්වය, අහිමිවීම මේ හැම දෙයක්ම එනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඇයි අපි ක්‍රිස්තියානි වුණත් අපි කිතුණුවන් වුණත් යේසුස් වහන්සේ අදහන්නා වූ අය වුණත් ඇයි අපිට මේ වගේ දේවල් එන්නේ? හැබැයි යේසුස් වහන්සේ බයිබලයේ පැහැදිලිව කියනවා ලෝකේ නුඹලාට පීඩා තිබේ. හැබැයි ඒකේ පාස් වෙන්නේ ජය ගන්න කොහොමද කියලා දෙවියන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා. ප්‍රධානම දේ මොකද්ද? ධෛර්යවත් වෙන්න. දෙවියන් වහන්සේ මේ සන්ධ්‍යා කාලේ ඔබට කියනවා ධෛර්යමත් වෙන්න කියලා. රෝගේ, ආර්ථික ප්‍රශ්නේ, පෞල් ගැටලු වෙයි, ජීවිතයේ අසාර්ථකත්වයේ තියෙයි. ඔයා දැන් කරවුවොත් දෙයක් ඒකේ අනිත් මොහොතේම අසාර්ථකත්වයකට කරා ගමන් කරයි. කරන හැමදේම අසාර්ථක වෙයි. හැබැයි දෙවියන් වහන්සේ කියනවා ධෛර්යමත් වෙන්න. මගේ පුතා, මගේ දියණිය, මගේ අම්මේ තාත්තේ ධෛර්යමත් වෙන්න. ලෝකේ උගලන්ට පීඩා තිබෙනවා. අපි ගමන් කරන්න ඕනේ මේ දේවල් තුල. හැබැයි ඔබ දන්නවද මේ හැම පීඩාවක් තුලම දෙවියන් වහන්සේ ඔබට යම් දෙයක් උගන්වනවා. ඔබ පොලිෂ් කරනවා. ඔබ යම් ලෙවල් එකකට දෙවියන් වහන්සේ ගොඩනගනවා. ඔබ ධෛර්යමත් වෙන්න ඕනේ කීකරුකම තුල. ඔබ ධෛර්යමත් වෙන්න ඕනේ විශ්වාසවන්තකම තුල. ඔබ ධෛර්යමත් වෙන්න ඕන මේ දේවල් තුල. ඒ දේවල් තුල අපි ධෛර්යමත් වුණොත්, ඒ දේවල් එක්ක අපි ගොඩ නැගුණොත් දෙවියන් වහන්සේ අපට මාර්ගය සදනවා. දෙවියන් වහන්සේ අපට මාර්ගය සදනවා. කොහොමද අපි ධෛර්යමත් වෙන්නේ? මගේ දෙවෙනි කාරණේ කොහොමද අපි ධෛර්යමත් වෙන්නේ? මේ ලෝකේ අපිට පීඩා තියෙනවා. ඒකෙන් පස් වෙන්න මොකද අපි කරන්න ඕනේ? සාධාරණ ජීවිතයක් ගත කරන්න. ඕනේ. අපිට බෑ ගොඩක් වෙලාවට සාධාරණ වෙන්න. අපි ගමන් කරන්නව මාර්ගය අනුව, අපි කරන්නව ජොබ් එක අනුව, අපි පල්ලියට ආවම හැසිරීම තුල අපි බොරු මවාපෑමක්ද කරන්නේ? අපි ගෙදරට එකක්, පල්ලියට එකක්, තාත්තට එකක්, අම්මට එකක්,
පාසලට එකක්ද අපි කරන්නේ? කොහොමද අපි සාධාරණ වෙන්නේ? ජය ගන්න පුළුවන් එකම දේ තමයි සාධාරණත්වය. මොකද දෙවියන් වහන්සේට බාධා පීඩා ඒ හැම දෙයක්ම ආවා. මේක අහන හැමෝම දන්නවා දෙවියන් යේසුස් වහන්සේ කියන්නේ කිසිදු පාපයක් නොකරපු තැනන් වහන්සේ. කිසිදු පාපයක් එයා කරේ නැහැ. කිසිදු පාපයක් එයා කරේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේ සාධාරණව වැඩ කරා. දෙවියන් වහන්සේ සාධාරණව විශ්වාසමත්ව කීකරුව වැඩ කරා. එහෙනම් ඇයි අපිට මේ ජීවිතේ මේ රටේ ඇයි අපිට සභාව තුල ඇයි අපේ කණ්ඩායම අපේ පවුල තුල අපිට සාධාරණත්වයෙන් එයාලා දිහා බලන්න බැරි? අපිට ඇයි සාධාරණත්වයෙන් එයාලත් එක්ක කටයුතු කරන්න බැරි? පීඩාවෙන් ජය ගන්න පුළුවන් එකම විදිය ධෛර්යමත් වීම තුල සාධාරණත්වයෙන් වැඩ කිරීම. ඔබ කියයි ලෝකේ රජ කරන්නේ බොරුවනේ. ලෝකේ රජ කරන්නේ මේ වගේ දේවල්නේ. කොහොමද අපි සාධාරණත්වයෙන් වැඩ කරන්නේ? නෑ. බොරුව తాවකාලිකයි. ඒකට දුවන්න පුළුවන් කෙටි මාර්ගයයි. ඒකට දුවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි සාධාරණත්වය සත්‍ය කියන දේ ජය ගන්නවා. අපි ගොඩක් වෙලාවට කතා කරනවා. අපි ගොඩක් වෙලාවට කතා කරන වචනේ නේ? අපි වචනේ කතා කරනවානේ. හරි. ඔයා විශ්වාස කරලා මම මේක කරන්නම් ආ. ඔයා විශ්වාස කරලා මම මේක කරන්නම්. ඔයා විශ්වාස කරලා මම මේකට සයින් කරන්නම්. ඔයා විශ්වාස කරලා මම හෙට එන්න. ඔයා විශ්වාස කරලා මම මේ දේ කරන්න. ඒක කොතනද තියෙන්නේ? ඒක කොතනද තියෙන්නේ? වචනේ තුලනේ. මම දැන් කියනවා මම ඔයාට හෙට වෙද්දී මේ මුදල දෙන්නම්. මම දැන් දුන්නද? මම දුන්නේ නැහැ. මම එක වචන 3කින් 4කින් 5කින් ඔයාට ඒ දේ කිව්වා. හැබැයි ඒක නිකන් වචනයක් විතරයි. හැබැයි ඒ වචනය මම ඔයාට උදව් කරන්නම්. මම ඔයාට කියලා දෙන්නම්. මම ඔයාට පුෂ් එකක් දෙන්නම්. ඔයාට ගොඩ යන්න උත්සාහ කරලා මම ඔයාට ගොඩ යන්න try එකක් දෙන්නම්. කියලා මිනිස්සු කියනවනේ. යාළුවෝ කියනවා, හැමෝම කියනවා. හැබැයි ඒගොල්ලන් වචන වලට විතරයි කියන්නේ. ඒගොල්ලන් තුල සැබෑ සාධාරණත්වයක් නැහැ. ධෛර්යවත් කිරීමක් නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේවන් තුල. ධෛර්යමත් කිරීමක් නැහැ ඒගොල්ලන්ගේ ජීවිත තුල. අපේ ජීවිතේ හැමදේම පිහිටන්න ඕනේ අපේ හදවතේ විශ්වාසයත් සමග. අපේ හදවතේ විශ්වාසයත් සමග. දෙවියන් වහන්සේගේ වචනයේ පැවැත්මක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයේ පැවැත්මක් තියෙනවා. උන්වහන්සේගේ වචනේ පවතින දෙයක්. විනාශ වන දෙයක් නෙවෙයි. එම නිසා ලෝකේ අපිට පීඩා එනවා, කම්කටොළු එනවා, දුක එනවා, දාලා යන්න හිතෙනවා. දැන් ඇති කියලා හිතෙනවා. මගේ ජීවිතේ අපිට මේ සේවය කරගෙන යද්දිත් අපි යමක් කරද්දිත් යම් පීඩාවල් යම් දේවල් ආපුවාම ඇති කියලා හිතෙනවා. හැබැයි මේ මොහොතකම දෙවනාසු කියනවා ධෛර්යමත් වෙන්න කියලා. ධෛර්යමත් වෙන්න කියනවා. ධෛර්යමත් වෙන්න කියනවා. අපි ජීවිතේ අපි ධෛර්යමත් කරගන්න ඕනේ කවුද උදෙසාද? දෙවියන් වහන්සේ උදෙසා. මිනිස්සෙකු උදෙසා නෙවෙයි. මොටිවේෂන් එකට වඩා ඩිසිප්ලින් එක වැදගත්. දෙවියන් වහන්සේ මෙතන උගන්වන්නේ අපිට ඩිසිප්ලින් එක. අපිට ඩිසිප්ලින් එකකට දෙවියන් වහන්සේ හදනවා. මොටිවේෂන් එකක් නම් අපි කමෝන් කියලා සපෝට් එකක් දෙනවා. හැබැයි සපෝට් එක නැති වෙච්ච ගමන් ඉවරයි. කවුරු හරි ඔයාට ඔයා යන්න. අපි ඔයාට සපෝට් කරන්න. අපි ඔයාට උදව් කරන්න. වචන ටිකක් විතරයි. හැබැයි ඒක පවතින්නේ නැහැ. අද දවසේ ඔබට කවුරු හරි මිනිස්සෙක් කියලා තියෙනවා නම්, කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා නම්, "වව් මම ඔයත් එක්ක ඉන්නවා, මම ඔයත් එක්ක වැඩ කරනවා, මම ඔයාව මැරෙනකන් ඉන්නවා, මම ඔයාව දාලා යන්නේ නැහැ, I love you" කියනවා නම් සමහර විට ඒක මිනිස්සු හඬක් නිසා ඒක පවතින්නේ නැහැ. තවත් කෙනෙක් කැමති නැහැ ඔයාට සමාවක් දෙන්න. තවත් කෙනෙක් කැමති නැහැ ඔයාව පිළිගන්න. හැබැයි ලෝකේ නුඹලාට පීඩා තිබේ. සමහරක් වෙලාවට ඔයාට පීඩා එන්නේ. සමහරක් වෙලාවට ඔයාට දුක වේදනාව කම්කටොළු වෙන්නේ. දෙවියන් වහන්සේ ඒ දෙයි ඔයාව නව නිර්මාණයකට අරගෙන යනවා. ඒකට ඇතුල් වෙන්න.
ඒකට ඇතුල් වෙන්න. ඒ ඇතුල් වීම කරන කොටකට දෙවියන් වහන්සේ ආව යලි නොවැටෙන්නා වූ ජීවිතයක් කරා මඟ පාදනවා. ආමෙන්. මම මේකට උදාහරණයක් දෙන්නම්. හරියට සීතල මුහුදක අපි ගමු නැවක් තියෙනවා. ඒ නැවේ වැඩ කරන 10 දෙනෙක් විතර ඉන්නවා. එක කපිටාන් කෙනෙක් ඉන්නවා. කපිටාන් කියනවා සීතල මුහුදේ කියනවා බය වෙන්න එපා. අනේ වගේ දෙයක්. මොකද ගෝලයෝ වැඩ කරන අය දන්නේ මහමුදේ මොන වගේ දේවල් වෙයිද කියලා. හැබැයි කපිටාන් දන්නවා මොකද්ද අපි ගමන් කරන්න ඕන වූ මාර්ගය. මේ කුණාටුවට කොහොමද මුහුණ දෙන්නේ? මේ දෙයින් කොහොමද අපි පාස් වෙන්නේ කියලා. කපිටාන් දන්නවා. හැබැයි ගමන් කරන්න තියෙන්නේ කුණාඩුව මැද අයිස් කඳුවේ. අපිට පනින්න බෑ කියලා කඳු පෙනෙයි මුහුද මැද. අකුණු ගහයි සෑහෙන දේවල් වෙයි. එතකොට අපිට මැරෙන්න උනත් ඒ අවස්ථාවල පුළුවන්. පීඩාව මැද ධෛර්යමත් වෙන්න කියලා දෙවියන් වහන්සේ කියනවා. ඒ ධෛර්යමත් වීම කරන කොටගෙන දෙවියන් වහන්සේ ඔයාව අරගෙන යනවා. නවතින්න බැරි ගමනක්. දෙවියන් වහන්සේ කියනවා මම ලෝකෙන් ජයගතිමි කියලා. ලෝකේ නුඹලාට පීඩා තිබේ. නමුත් ධෛර්යවත් වෙයල්ලා ආඥාවක් දෙනවා. මම ලෝකෙන් ජයගතිමි. කවුද කියන්නේ? යේසුස් වහන්සේ කියන්නේ. කවුද කියන්නේ? යේසුස් වහන්සේ කියන්නේ මම ලෝකෙන් ජයගතිමි. ස්වාමීන් වහන්සේ මරණය පරාජය කළා තුන්වෙනිදා නැවත නැගිට්ටා. මේ ලෝකේ එකම එක්කෙනා ඉන්නේ මරණය පරාජය කරපු. නැවත තුන්වෙනිදා නැගිට්ටා. මරණයටවත් බැරුණා දෙවියන් වහන්සේව නවත්තන්න. පීඩාවක්, කරදරයක්, වේදනාවක්. හැබැයි දෙවියන් වහන්සේගෙන් ජයගත්තා. මරණය පරාජය කළා. දෙවියන් වහන්සේ ඔබටත් මටත් අද දවසේදී මේ වෙලාවේදී ආරාධනා කරනවා. මේ දෙයට අපිටද සහභාගී වෙන ලෙස. ඔබ අකමැති වුණත් කැමති නැති වුණත් කරන්න දෙයක් නැහැ. ඔබට පුළුවන්. ඔබට බැරි වුණත් දෙවියන් වහන්සේ ඔබට ආරාධනාවක් කරනවා. ධෛර්යමත්කම තුලින් ගමන් කරන්න. පීඩාව කියන දෙයට යේසුස් වහන්සේ මුහුණ දුන්නා. පීඩාව කියන දෙයට දෙවියන් වහන්සේ මුහුණ දුන්නා. ඒක ගොඩක් අමාරුයි, ඒක ගොඩක් වේදනාවයි. දරා ගන්න බෑ. මිනිස්සු බනින්න නැති, මිනිස්සු කෑ ගහන්න නැති, මිනිස්සු පයින් ගහන්න නැති, වෛර කරන්න නැති, කුණුහරුපෙන් බනින්න නැති. මේ හැම දෙයක්ම ආවා. හැබැයි දෙවියන් වහන්සේ කුරුසිය කරේ, යේසුස් වහන්සේ කුරුසිය කරේ තියාගෙන ගියා. යේසුස් වහන්සේ කුරුසිය කරේ තියාගෙන ගියා. මොන පීඩාව මොන දේ ආවත් ඔබ මතක තියාගන්න. ඔබට ඒකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද මං එහෙම කියන්නේ? බයිබලයේ විශේෂ පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ට පවා දුක් වේදනාව ආවා. දාවිද්, පාවුල්, ඒ වගේම යෝබ් කියන්නේ සුවිශේෂී පුද්ගලෙක්. ඔහුට හැමදේම තිබ්බා. හැබැයි ඔහුට යම් තැනක ඔහුට වේදනාවක් ආවා. ඔහු දුකටපත් වුණා. වෙහෙසටපත් වුණා. ඒ හැම දෙයකටම ඔහු මුහුණ දුන්නා. පාවුල් කියන්නේ ඒ වගේ කෙනෙක්. දාවිද් කියන්නේ රජ කෙනෙක්. හැබැයි අද සභාවන් වල බලන්න දුක් වෙන්න දෙයක් නැල්ලු. ප්‍රශ්න එන්නේ නැල්ලු. අපි සන්තෝෂෙන් ඉන්නේ අයියා මල්ලි වාගේ කියලා උගන්නනවා. හැබැයි ඇයි මේ දේ කියන්නේ නැත්තේ? ගොඩක් තැන්වල ධෛර්යමත් වෙයල්ලා මම ලෝකෙන් ජයගතිමි.
දෙවියන් වහන්සේ මේ වෙලාවේ ඔබට කියනවා මම ලෝකයෙන් ජයගතිමි. ධෛර්යමත් වෙන්න. පීඩාවට මුහුණ දෙන්න. ඒ දේ තුලින් ඔයාව දෙවියන් වහන්සේ උසස් කරන්න යනවා. ඒ දේ තුලින් දෙවියන් වහන්සේ ඔයාව රැගෙන යන්න අලුත් ගමනක්. දෙවියන් වහන්සේ පීඩාව හැම දෙයක් තුලම තමයි. ඒ හැම දෙයක් තුලම දරාගෙන ඉවසගෙන දෙවියන් වහන්සේ ගියා. දෙවියන් වහන්සේ ජයග්‍රහණය කරලා පෙන්නුවා. අද ඔබටත් මටත් තියෙන පීඩාව බැරියල් එක කන්දක් වගේ ලොකු උස කන්දක් වෙන්න පුළුවන්. එහාට මාරු වෙන්න බැරි ලොකු ගඟක් වෙන්න පුළුවන්. හිතා ගන්න බෑ හෙට මොකද කරන්න කියලා. වේදනාව හදවත පැලිලා අඩන්න හිතලා මේ හැම දෙයක් තුලම දෙවියන් වහන්සේ ඔබට කියනවා මේ වෙලාවේදී මම ඒකෙන් ජයගත්තා. ඔබට කියනවා මේ වෙලාවේදී දෙවියන් වහන්සේ ඔබටත් ඒක කරන්න පුළුවන්. මම නුඹත් සමග ඉන්නවා. උන්වහන්සේ අල්ෆා ඔමේගා අවසානයත් පටන් ගැනීමත් අවසානයත්. දෙවියන් වහන්සේ ඔබත් සමග ඉන්නවා. එම නිසා ප්‍රශ්න බාධකාවට ඇදහිල්ලෙන් ඒ දෙයට මුහුණ දෙන්න. විශ්වාසයෙන් යන්න. විශ්වාසයෙන් ක්‍රියා කරන්න. විශ්වාසයෙන් ඒ දෙයට මුහුණ දෙන්න. දෙවියන් වහන්සේ ඔයාට අනිවාර්යෙන් උදව් කරන්නට යනවා. දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඔබට මට උදව් කරන්නට යනවා. මොකද අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මැව්වා මිනිසයන්. දෙවියන් වහන්සේගේ සමානත්වයට මැව්වා මිනිසයන්. දෙවියන් වහන්සේ මාංශවත් වෙලා මේ ලෝකෙට පැමිණිලා මේ අපි වගේම ස්වාමින් වහන්සේ මේ හැම දෙයකටම මුහුණ දුන්නා. හැබැයි දෙවියන් වහන්සේගේ පරමාර්ථය වෙනස් වුණේ නැහැ. දෙවියන් වහන්සේ දුන්නා වූ කැඳවීම, පියාණන් වහන්සේ දුන්නා වූ කැඳවීම, පියාණන් වහන්සේ දුන්නා වූ උන්වහන්සේ ප්‍රශ්න බාධක මොකක් ආවත් කියලා මොකා ගැහුවත් කියලා යේසුස් වහන්සේ වෙනස් කරේ නැහැ. තප්පරයකවත් දශමයකවත් ඒක වෙනස් කරේ නැහැ. ඒ දේ අල්ලගෙනම හිටියා. අද ඔබ කල්පනා කරලා බලන්න. ඔයාගේ ජීවිතයේ යම් දේවල් විද්දුවා මොනවාද අතහැරලා තියෙන්නේ? සේවය වෙන්න පුළුවන්. පවුල වෙන්න පුළුවන්. සභාව වෙන්න පුළුවන්. ඔබ එහෙම පරාජය වෙච්ච අතහැරුණු කෙනෙක් නම් දෙවියන් වහන්සේගෙන් අහගන්න. මං කොහොමද මේ දේෙන් ගැලවෙන්නේ? මං කොහොමද මේ දේ විසඳගන්නේ? මට මාර්ගය පෙන්වන්න කියලා. ඇයි මම මෙහෙම කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ කියන ධෛර්යමත් වෙන්න. මම ලෝකෙන් ජයගතිමි. දෙවියන් වහන්සේ මේ වෙලාවේ කියන ධෛර්යමත් වෙන්න. මම ඔයාට ඒකෙන් ජය ගන්න විදිය කියලා දෙන්නම් කියලා. මම ජය ගන්න විදිය කියලා දෙන්නම් කියලා. සාධාරණව ජීවිතය ගත කරන්න දෙවියන් වහන්සේ තුල, යාඥාවෙන් ගත කරන්න දෙවියන් වහන්සේ තුල, රෝගයේ, ආර්ථිකයේ, පෞල් ගැටලු, අසාර්ථකත්වයේ මේ හැම දෙයක්ම ඔයාගේ ජීවිතෙන් අයින් කරලා දාන්න. ඒ දේවල් ආපු දෙයක් කාගෙන ඒ දේවල් වලට මුහුණ දෙන්න දෙවියන් වහන්සේ තුල ජය නියතයි. අපි යාඥා කරමු. ස්වාමිනේ මේ වචනේ නිසා ස්තුති. මේ සන්ධ්‍යා කාලේ නිසා ඔබ වහන්සේට ස්තුති පියාණනි. පියාණන් වහන්සේ ආශිර්වාද කරමැනව. මේ අසන්නන්ට ස්වාමිනේ වහන්සේගේ කරුණාව මේ මොහොතේ නිදහස් කරමැනව. ස්වාමිනේ පීඩාව, අධහැරමත් වීම, පරාජය, අසාර්ථකත්වය, වේදනාව, හිමිවීම, අහිමිවීම ඒ හැම දෙයක්ම තුල දරාගෙන පියාණනි ඔබ වහන්සේ අපට දුන්නා වූ ආදර්ශය, ඔබ වහන්සේ අපට පෙන්වා වූ දේ අපට සිහි කරගෙන අපිට ගමන් කරන්න, යථාර්ථය කරා, ලෝකේ කරා අපිට ගමන් කරන්න ස්වාමිනේ වහන්සේගේ කරුණාව, අනුග්‍රහය මේ සෙනඟට නිදහස් කරන්න. මේ අසන්නන්ට නිදහස් කරන්න පියාණනි අද දවස් ඔබ වහන්සේට මුළුමින්ම බාර කරනවා. මේ සන්ධ්‍යා කාලේ ඔබ වහන්සේට බාර කරනවා. මේ අසන්නන්ට ඔබ වහන්සේ ජීවිතේ මේ වෙලාවේ පරිවර්තනයක් ඇති කළ වෙනවා. මේ අසන්නන්ට ජීවිතේ ස්වාමිනේ වහන්සේ අලුත් දෙයක් කළ වෙනවා. ධෛර්යමත් වෙලා ස්වාමිනේ හෙට දවසේදී ලෝකයට මුහුණ දෙන්න ඔබ වහන්සේ සමග ඔබ වහන්සේ ඒ අයට ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කළ වෙනවා පියාණනි අපි සෑම කෙනෙකු ඔබ වහන්සේට බාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් ඔබ සෑම කෙනෙක්ටම ජේසු පිටයි කියලා උන්වහන්සේගේ ආශිර්වාදයෙන් පතමින් අද දවසේදී අපි නිහඬ වෙනවා. ඉතින් ලබන සතියේ බදාදා සවස 7:30ට නමස්කාරයත් වචනයත් සමගින් අපි ඔබගේ ගෙදරට පැමිණෙනවා. ඉතින් ඔබ සෑම කෙනෙක්ටම එතෙක් ජේසු පිටයි කියලා අපිට පතනවා. ඒ වගේම ඔබගෙන් යම් දෙයක් ඉල්ලනවා මේක ෂෙයා කරන්න.
තවත් අයට දකින්න, තවත් අයට අහන්න, දකින්න, උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ වචනය දැනගන්න. හොඳයි, ඔබ සෑම කෙනෙක්ටම ජේසුස් පිටයි.